මේ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ වෙන්න ඕනේ. ඉතින් අද මාත් එක්ක හදමු රසම රස බටර් කේක් එකක්. අද මං හදන්නේ කිලෝ 1ක කේක් එකක්. මේකට ඕනේ පාන් පිටි ග්‍රෑම් 250ක්, සීනි ග්‍රෑම් 250ක්, ඇස්ට්‍රා ග්‍රෑම් 250ක්, ඒ වගේම බේකින් පවුඩර් තේ හැඳි 2ක්, බිත්තර 4ක්, වැනිලා තේ හැඳි 2ක්. ඔයාට ඕන නම් කලරින් ගන්නත් පුළුවන්. මුලින්ම පාන් පිටි වලට බේකින් පවුඩර් දාලා ඒක 3 පාරක් විතර හොඳින් හලා ගන්නවා. ඊට පස්සේ මම කාමර උෂ්ණත්වයේ තියෙන බටර් ග්‍රෑම් 250 සීනිත් එක්ක කලවම් කරලා හොඳින් බීට් කරගන්නවා. ඊළඟට අපි බිත්තර එක ගානේ වෙනම බෝල් එකකට කඩාගෙන අපේ බටර් එකට එකතු කරගන්නවා. දැන් තියෙන්නේ මේ ටික ඔක්කොම හොඳට බීට් කරගන්න. මම මේ වෙලාවේ වැනිලා තේ හැඳි දෙකත් එකතු කරනවා. ඊට පස්සේ සීනි ඇටයක්වත් පේන්නේ නැති වෙනකම් බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ මම හලාගත්තු පාන් පිටි ටික එකතු කරලා හැන්දකින් චුට්ටක් කලවම් කරලා පොඩි වෙලාවක් බීට් කරනවා. ඔයාලා බීට් කරනකොට එක පැත්තකට විතරක් බැටර් එක බීට් කරගන්න. මම මේ කිලෝ එකේ කේක් බැටර් එක 532කට තමයි දාන්නේ. ඉතින් මට හිතුණා අනිත් කේක් එක කලරින් චුට්ටක් දාලා ලස්සන කරලා ගන්න. කලරින් වලින් බින්දු කිහිපයක් දාලා මම බැටර් එක හොඳට මික්ස් කරගන්නවා. දැන් තියෙන්නේ මේ මික්ස් කරගත්තු බැටර් එක ට්‍රේ වලට දාන්න. දැන් මේ කේක් එක සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වය යටතේ විනාඩි 45ක් වගේ බේක් කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපි හදපු රසම රස කේක් එක. මේක පුළුන් වගේ හරි සොෆ්ට්. ඇත්තට මේ කේක් එක මාරම රහයි. ඔයාලා ගෙදර හදලා බැලුවොත් ආපහු කඩෙන් ගේන එකකුත් නැහැ. මේ තියෙන්නේ අපි කලරින් දාලා හදාගත්තු අපේ අනිත් කේක් එක. ඉතින් ඔයාලත් මේ වගේ රසම රස කේක් එකක් ගෙදරදිම හදලා බලන්න.